හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් කියලා. මොකද මම වීඩියෝස් දැම්මේ නැහැ. මම හිතන්නේ මාස 4කට වඩා දැම්මේ නැහැ. මොකද මට යුනි එකේ වැඩයි මට වැඩ වගේක් තිබ්බා මගේ ස්ටඩීස් එක්ක. එතකොට ඒවත් එක්ක මට වීඩියෝස් ගොඩක් තියෙනවා එඩිට් කරන්න. හැබැයි මට වෙලාවක් නැති වුණා ඒ ටික ගානට එඩිට් කරගන්න. හැබැයි මට මේ වීඩියෝ එක කරන්නම ඕන වුණා. මොකද ගොඩක් අය මේ ටිකේ මගෙන් ගොඩක් ප්‍රශ්න අහනවා ජර්මනි ගැන. ඉතින් මට හිතුණා ඒ ඔක්කොටම කියන්නේ මට පුළුවන් විදිහට මම දන්න විදිහට ආන්සර්ස් දෙන්න. මොකද ඇත්තටම මට වැඩත් එක්ක ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඔයගොල්ලන්ට රිප්ලයි කරන්න ඒකට සෝරි. හැබැයි මම හිතුවා මේ වීඩියෝ එකක් කරලා ඒ අහන ප්‍රශ්න ක්ලියර් කරගන්න පුළුවන් වුණොත් ඒක හැමෝටම හෙල්ප්ෆුල් වෙයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඒකයි. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මගෙන් ජෙනරලි අහන මගේ TikTok වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහන, මගේ YouTube වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහන ප්‍රශ්න වලට ආන්සර්ස් තමයි මම මේ වීඩියෝ එකෙන් දෙන්නේ. So yeah. මගෙන් මුලින්ම නෙමෙයි මගෙන් ගොඩ දෙනෙක් අහනවා ජර්මන් ලැන්ග්වේජ් එක ජර්මනියට එන්න ඕනමද කියලා. ඔයා මෙහෙට ස්ටඩි කරන්න නම් එන්නේ, ඔයා මෙහෙ ඉන්න අයිඩියා එකක් තියෙනවා නම් and ඔයාට ජොබ් හොයාගන්න ඕන නම් මම රෙකමන්ඩ් කරන්නේ අනිවාර්යෙන් ජර්මන් ලැන්ග්වේජ් එක at least up to B1 වෙනකන් කියන්නේ ඔයාට ස්පීකින් පුළුවන් වෙන තරමට වෙනකන් ඉගෙනගෙන එන්න. මොකද ඒක තමා මෙහෙ ගොඩක් අය කියන්නේ young generation එකේ අය කතා කරන ඉංග්‍රීසි but ඔයා work කරන්න ගියාම එතන අපේ ජෙනරේෂන් එකේ අයම නෙමෙයි ගොඩක් වෙලාවට ඉන්නේ. එතකොට ඒගොල්ලෝ පොඩක් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඉතින් ඔයාට ජොබ් එකක් හොයාගන්න even in restaurants කියන්නේ ඔයාට රෙස්ටුරන්ට් එකක ජොබ් එකක් හොයාගන්න ඕන නම් සමහරක් වෙලාවට ඒක ක්ලීනින් වෙන්න පුළුවන්, සර්විස් වෙන්න පුළුවන්. සර්විස් වලට අනිවාර්යෙන් ජර්මන් ලැන්ග්වේජ් එක ඕන. but සමහර වෙලාවට ඒගොල්ලෝ ක්ලීනින් වලට ජර්මන් ඉල්ලනවා. මොකද ඒගොල්ලෝට කියන්නේ day to day life එකේ කියන්නේ ඔයත් එක්ක කියන්නේ conversation එකක් දිගටම තියාගෙන යන්න ඒගොල්ලොන්ට ලේසි ඔයා ජර්මන් දන්නා නම්. ඉතින් මෙහෙට එනවා නම් අනිවාර්යෙන් ජර්මන් ඔයාට ස්පීක් කරන්න පුළුවන් වෙන තරමට වෙනකන් කියන්නේ ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් යූසර් කෙනෙක් වෙනකන් ජර්මන් ඉගෙනගෙන එනවා නම් ඇත්තටම ඒක ඔයාට ගොඩක් ලේසි. ජොබ් හොයාගන්නවත් ඒක ගොඩක් ලේසි මෙහෙ සර්වයිව් වෙන්න. ඉතින් ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන එන්න කියලා තමයි මම මෙහෙ හැමෝටම කියන්නේ. මගෙන් අහන හැමෝටම මම කියන්නේ ජර්මන් ලැන්ග්වේජ් එක පුළුවන් තරම් ඉගෙනගෙන එන්න. ඔයාට ටයිම් මදි කියලා හිතනවා නම් at least ඔයා ගෙදර හරි පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මුලින්ම ඔයා ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ අපි සිංහල කතා කරන්න ඉගෙන ගන්න, අපි සිංහල ඉගෙන ගන්න මුලින්ම කතා කරලානේ අපි ලියලා එහෙම කරලා නෙමෙයි. අපි ලියන්න ගියොත් මුලින්ම අපිට ඒක කතා කරන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා මුලින්ම ඔයා දැන් ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගද්දි ඔයා හැම වෙලේම මොකක් හරි ඔයා වැඩක් කරනවා නම් ඒක ඔයා ජර්මන් වලින් කියන්න. කියන්නේ ඔයා කියන්නේ කාටවත් ඒක කියන්න ඕනේ. ඔයාට පුළුවන් නම් ඒක සද්දෙන් කියන්න. ඒක කිසිම ඉෂුව එකක් නැහැ. හැබැයි ඔයා හැම වෙලේම ඔයාගේ ඔළුවෙන් හදාගන්න මම මේ වැඩේ කරන්නේ. ඒක ජර්මන් වලින් ඔයා ඒක හිතන්න. මම මේ විදිහට තමයි කවුරු හරි මගෙන් අහුවොත් මම මේ විදිහට තමයි ඒක කියන්නේ. මම මේ කිව්වේ ඔයාට ජර්මන් ක්ලාස් යන්න ටයිම් එකක් නැත්තම් කරන්න ඕන දේවල්. ඊට පස්සේ ඇප්ස් තියෙනවා. ඒ ඇප්ස් වලින් ඔයාට ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන එන තරමට ඔයාට ගොඩක් ලේසි මෙහෙ ඔයාගේ day to day life එකේ වැඩ ටික කරගන්න. ඉතින් ඊට පස්සේ මගෙන් අහලා තිබ්බා මම මොනවාද මෙහෙ ස්ටඩි කරන්න කියලා. මම මෙහෙ බැචලර්ස් එකකට ආවේ. මගේ බැචලර්ස් එක ඉන්ටර්නැෂනල් and business management. මම ස්ටඩි කරන්නේ business management. ඉතින් මගේ යුනිවර්සිටි එක Fulda University of Applied Sciences.
මම ඉන්නේ ෆුල්ඩවල. ඔව්. ගොඩක් අය අහනවා මගෙන් මම මොනාහරි මේ රිලේටඩ් කරලද ලංකාවේ ඉඳන් ආවේ, එහෙම රිලේටඩ් මුකුත් නොකර ඇප්ලයි කරන්න පුළුවන්ද එහෙම කියලා. එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ A levels ඔයා කරලා තියෙනවා නම් මං හිතන්නේ ඔයා ආර්ට්ස් වලින් කරලා තිබ්බත් ඔයාගේ සෙට් ස්කෝර් එක වැඩි නම් මං හිතන්නේ බිස්නස් ප්‍රෝග්‍රෑම් එකකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා කොමර්ස් කරලා තියෙනවා නම් ඒක වඩා ලේසියි. මොකද ඔයා එතකොට බේසික්ස් ටික දන්නවා. මෙහෙ ඇවිල්ලා ඔයාට අර ලොකුවට ස්ට්‍රෙස් වෙන්න එහෙම දෙයක් නැහැ. ඔයා බේසික්ස් ටික දන්නවා නම් ඔයාට කරගෙන යන්න ලේසියි. මම කලින් ලංකාවේදී මම කරා මේ රිලේටඩ් එකක්. මම කරේ ඩිප්ලෝමා එකක්. ඉතින් මට ඒක හෙල්ප්ෆුල් වුණා. අනිත් එක මම A levels වලට කරේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන්. ඉතින් මම බිස්නස් මැනේජ්මන්ට් කරන්න ඒක තමා මගේ බේස් එක උනේ. ඊට පස්සේ මගෙන් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමා පාර්ට් ටයිම්ස් හොයාගන්න ලේසිද කියලා. පාර්ට් ටයිම්ස් හොයාගන්න මම ඉන්න සිටි එකේ පොඩ්ඩක් අමාරුයි. මොකද මම ඉන්නේ ෆුල්ඩවල. ෆුල්ඩ කියන්නේ එහෙම ලොකු සිටි එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අමාරුයි පාර්ට් ටයිම්ස් හොයාගන්න. මෙහි ජොබ්ස් කැටගරිස් දෙකක් තියෙනවා. කියන්නේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයාට කරන්න පුළුවන් ජොබ්ස් කැටගරිස් දෙකක් තියෙනවා. එකක් තමයි මිනි ජොබ්, අනිත් එක තමයි පාර්ට් ටයිම්. මිනි ජොබ් එකේදී කරන්නේ ඔයාට යුරෝ 530 ගාණක් තමයි ඔයාට හැම මාසෙම මං හිතන්නේ වීක්ලි 8 hours තමයි වැඩ කරන්නේ. එහෙම කරලා එතකොට ඔයාට හැම මාසෙම හම්බෙන්නේ යුරෝ 500ක් හරි 550ක් ඒ වගේ ගාණක් තමයි ඔයාට හම්බෙන්නේ. අනිත් එක තමයි work student, ඒ කියන්නේ part time. ඒකෙදී ඔයා කරන්නේ සතියට පැය 20ක් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට තමයි ඒ කොන්ට්‍රැක්ට්ස් යන්නේ. එතකොට normally මෙහෙ වේජ් එක මිනිමම් වේජ් එක 12.41. මං හිතන්නේ next year එකේ ඉඳන් ඒක වැඩි කරනවා 13 point something. මට හරියට මතක නැහැ. ඉතින් ඒ 20 hours work කරලා ඔයාට මෙහෙ ඔයාගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න පාර්ට් ටයිම් එකෙන්. මගෙන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අපි පාර්ට් ටයිම් කරලා එක්ස්පෙන්සස් කවර් කරගන්න පුළුවන්ද කියලා. ඔව්, මෙහෙ පාර්ට් ටයිම් කරලා මිනි ජොබ් එක ගැන නෙමෙයි මං කියන්නේ. පාර්ට් ටයිම් එකක් කියන්නේ work student කරලා කියන්නේ සතියට පැය 20ක් වැඩ කරලා ඔයාට ඔයාගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මගෙන් අහලා තියෙනවා යුනි ස්ටඩින් කියන්නේ යුනිවර්සිටි ස්ටාර්ට් කරන්නේ කවද වගේද අපි ඇප්ලයි කරන්න ඕන කොහොමද කියලා. මට මෙහෙ ඉන්ටෙක්ස් දෙකක් තියෙනවානේ, සමර් ඇන්ඩ් වින්ටර් ඉන්ටේක් කියලා. මට මතක විදියට සමර් ඉන්ටේක් එකේදී මම ආවේ සමර් ඉන්ටේක් එකට. සමර් ඉන්ටේක් එකේදී ඇප්ලයි කරන්න ඕන ඔයා ඔක්තෝබර් සෙප්තැම්බර් අන්තිම ඉඳලා නොවැම්බර් මුල වෙනකම් මට මතක විදිහට. වින්ටර් ඉන්ටේක් එකට එනවා නම් ජූන් ඉඳන් ඕගස්ට් වෙනකම් මට මතක විදිහට එහෙම. ඔයගොල්ලන්ට හැම දෙයක්ම බලා ගන්න පුළුවන් ඩාට් වෙබ්සයිට් එකෙන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩාට් වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලෝ ෆිල්ටර් කරලා ඔයාට ඕන ඩිග්‍රී එක සිලෙක්ට් කරලා ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ගියාම ඔයාට එනවා කෝස් කන්ටෙන්ට් එක, ඒ ඔක්කොම දේවල් ඔයාට එතනින් බලා ගන්න පුළුවන්. යුනිවර්සිටි එකේ ඩෙඩ්ලයින්ස් කවදටද ඇප්ලයි කරන්න ඕන, ඔයා යුනි ඇසිස්ට් ත්‍රූද ඇප්ලයි කරන්න ඕන, එහෙම නැත්නම් ඔයා ඩිරෙක්ට් ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න ඕනද කියලා ඔයගොල්ලන්ට ඩාට් වෙබ්සයිට් එකෙන් ඒ ඔක්කොම තියෙන ඒ ඔක්කොම ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මගෙන් අහන දෙයක් තමයි අපි අපේ සර්ටිෆිකේට්ස් ජර්මන් එම්බසි එකෙන් හරි ෆොරින් මිනිස්ට්‍රි එකෙන් හරි සර්ටිෆයි කරගන්න ඕනද කියලා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ යුනි එකත් එක්ක. යුනි එකෙන් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ නැහැ. මම දන්න විදිහට මගේ යුනි එකෙන් නම් මගෙන් ඉල්ලුවේ නැහැ. සමහරක් යුනිවර්සිටිස් තියෙනවා ඒගොල්ලොන්ට කොපීස් ඕන. ඒ කියන්නේ ඔයා ලංකාවේ ඉඳන් ජර්මනියට එවන්න ඕන. ඉතින් එහෙම එවන්න ඔයාලා සර්ටිෆයි කරගෙන තියෙන්න ඕන ජර්මන් එම්බසි එකෙන්. එතකොට ඔයා හැම වෙලේම ඔයාගේ යුනි ඔයා ඇප්ලයි කරන යුනි එකත් එක්ක බලන්න ඕන ඒගොල්ලෝ ඉල්ලනවාද එහෙම නැත්නම් ඉල්ලන්නේ නැති කියලා. ඒගොල්ලෝ ඉල්ලන්නේ නැත්නම් ඔයා සර්ටිෆයි කරගන්න ඕන කමක් නැහැ. ඒගොල්ලෝ ඉල්ලනවා නම් ඔයාට ජර්මන් එම්බසි එකට ගිහිල්ලා
ඔයාගේ සිටිෆිකේට්ස් ඔක්කොම සටිෆයි කරගන්න පුළන් ඒගොල්ලෝ සෙට්ස් දෙකක් සටිෆයි කළ දෙනවා ෆ්‍රී ඊට පස්සේ වාට තව සෙට්ස් ඕන නම් ඒවලට පේ කරන්න ඕන මං හිතන්නේ කුමහරි සෙට්ස් දෙකක් ඔයාට එගොලෝ ජර්මන් එම්බසි එකෙන් ෆ්‍රී කරලා දෙනවා ඒක වාට මෙහ යුනිවර්සිටිය එකක් ඉල්ලුවොත්වාගෙන් සටිෆිකේට්ස් වාට එක වන්න පුළුවන් මම මගේ යුනිියකෙන් ඉල්ලුවේ නැතිවුණට මම සටිෆයි කරගෙන තිප්පා මොක්කද බැරි වෙලාවත් මෙහට ආවට පස්සෙ මුණට හරි ඕනුනොත් කියලා හැබැයි මට මේ වෙනකං ඒ කිසිම දෙයක් ඕන උනේ නැහැ එක නිසා ඔගොලොන්ට යුනිියකින් එක ඉල්ලනවනං එක කරගන්න හෙම නැත්තං ඕනෙ නැහැ ඊට පස්සේ මගෙන් අහලා තිබ්බ දෙදස් විසිහයේදී පබ්ලික් යුනිවර්සිටීස් වල ෆී එකක් ගන්නවාද කියලා නෝමලි මෙහ අපේ සෙමෙස්ට ෆී කියලා යනවා සෙමෙස්ට ෆී එක කියන්නේ ඔයා ඒකට දොයිස්ලන් ටිකට් එක කියන්නේ ඔයාගේ ට්‍රේන් ටිකට් ඒ ඔක්කොම ඉන්ක්ලූඩඩ් ඔයාට මුළු ජර්මනියම හැබැයි ඒකත් සමහර යුනිවර්සිටීස් වල වෙනස් වෙනවා සමහර යුනිවර්සිටීස් වල ඒ ස්ටේට් එක ඇතුලේ විතරයි ඔයාට ඒගොල්ලෝ දෙන ට්‍රැවල් පාස් එකෙන් ට්‍රැවල් කරන්න පුළුවන්. දැන් මගේ යුනිවර්සිටි එකේ මට දෙන ට්‍රැවල් පාස් එකෙන් ඒක ඩොයිච්ලන්ඩ් ටිකට් එක මට රීජනල් බාන් ඒ කියන්නේ රීජනල් ට්‍රේන්ස් මෙහෙ තියෙන බස් ඕනම එකක මුළු ජර්මනිය පුරාම යන්න පුළුවන්. එක ඔගොල්ලෝ අර ඩාට් වෙබ්සයිට් එකේ බලනකොට ඒගොල්ලෝ ඒකත් මෙන්ෂන් කරලා තියෙනවා. ඒක නිසා ඒකත් බලන්න. මම ආරක ගැන පබ්ලික් යුනිවර්සිටීස් 2026 ඉඳන් යුනියක් ෆී එකක් ගන්නවද කියන්නේ ඒකත් ප්‍රයිවට් වගේම ෆී එකක් ගන්නවද නැද්ද කියන මම හරියටම දැනුවත් නැහැ. හැබැයි මම දන්න විදිහට බවාරියා වල බවාරියා ස්ටේට් එකේ කියන්නේ මියුනික් ඔය වගේ යුනිවර්සිටීස් වලට ඇප්ලයි කරනවා නම් මම දන්න විදිහට ඒවල යුනි ෆී එකක් ගන්නවා නෙක්ස්ට් ඉයර් ඉඳලා හැබැයි ඒක අනිත් ස්ටේට්ස් වලට කොහොමද බලපාන්නේ කියලා මම ඒක හරියටම ඒක ගැන අයිඩියා එකක් නැහැ මම එහෙම එකක් තියෙනවා නම් මම පින් කරන්නම් මම අපව හොයලා බලලා මේ වීඩියෝ එකේ පින් කරන්නම් ඒක ඊට පස්සේ අහලා තිබ්බා IELTS කම්පල්සරිද නැද්ද කියලා IELTS ඕගොල්ලෝ බැචලර්ස් වෙනවා නම් කම්පල්සරි මොකද ඒ කියන්නේ ඔයා ඉංග්ලිෂ් වලින් ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් අනිවාර්යෙන් IELTS ඕනා මොකද ඒගොල්ලෝ අපි සිංහල කතා කරන රටක්නේ එතකොට අපි ඉංග්ලිෂ් වලින් නෙමෙයිනේ අපි ඉගෙන ගන්න මං හිතනවා even though ඔයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගිහින් තිබ්බත් ඒගොල්ලෝ IELTS ඉල්ලනවා ඔයාගෙන් IELTS ඉල්ලනවා ඒක නිසා IELTS ඕන මම මාස්ටර්ස් වලට හරියටම දන්නේ නැහැ කියන්නේ සමහරක් අය කියනවා කියන්නේ මම ගොඩක් අයත් එක්ක කතා කරපුවම මගේ අක්කිට ඕන වුණා එයා බැචලර්ස් කරේ ඉංග්ලිෂ් වලින් කොහොමද බැචලර්ස් තියෙන ඉංග්ලිෂ් වලින්නේ අනිත් එක එයාගේ ඩිග්‍රී එක ඩබ්ලින් අයර්ලන්ඩ් එකක් හැබැයි එයාටත් IELTS ඕන කරලා තිබ්බා. හැබැයි සමහරක් අය කියනවා ඒගොල්ලන්ට IELTS ඕනුනේ නැහැ. ඒගොල්ලෝ බැචලර්ස් එක ඉංග්ලිෂ් වලින් කරලා තිබ්බ නිසා ඒගොල්ලන්ගෙන් IELTS ඉල්ලුවේ නැහැ කියලා. ඒක නිසා ඔයා ඒකත් ඔයගොල්ලෝ එහෙම ඩවුට් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ බැචලර්ස් වලට එනවා නම් අනිවාර්යයි IELTS. හැබැයි මාස්ටර්ස් වලට එන කට්ටිය ඔයගොල්ලන්ට යුනි එකත් එක්ක එක චෙක් කරන්න පුළුවන්. යුනි එකත් එක්ක එක චෙක් කරන්න පුළුවන් යුනි එකට ඊමේල් එකක් දාලා මෙහෙම මම බැචලර්ස් කරේ ඉංග්ලිෂ් වලින් මට අපහු IELTS කරන්න ඕනද එහෙම නැද්ද කියලා ඔයගොල්ලන්ට යුනි එකත් එක්ක ඒක ඩිස්කස් කරගන්න පුළුවන්. මගෙන් ඊට පස්සේ ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි A levels බලපානවද මෙහෙට ඇප්ලයි කරන්න. ඔයා A levels පාස් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ 13 years education හරියට පාස් වෙලා ඒ කියන්නේ අපි normally ලංකාවේ යුනිවර්සිටි එකට entrance වෙනවා qualification මෙහෙට ඉල්ලනවා.
ඒ කියන්නේ ලංකාවේ යුනිවර්සිටි එකට යන්න නම් ඔයා අනිවාර්යෙන් පාස් වෙලා තියෙන්න එපා. මං කියන්නේ මේ පබ්ලික් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් ගැන. අනිත් ඒවලට ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට ඔයා පාස් වෙලා තිබ්බත් නැතත් ඔයාට ෆවුන්ඩේෂන් කරලා යන්න පුළුවන්. හැබැයි මම මේ කතා කරන්නේ ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට යන්න නම් ඔයා පාස් වෙලා තියෙන්න ඕන. ඒකත් ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට යනකොට රෑන්ක් එකක් එහෙම තියෙන්න ඕන. ඔයා පාස් වෙලා තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මෙහෙටත් ඔයා පාස් වෙලා තියෙන්න ඕන. හැබැයි මම දන්න විදියට ඔයාගේ දැන් කොමර්ස් කරපු කෙනෙක් නම් S3ක් තියලා මෙහෙට ඇප්ලයි කරන්න පුළුවන්ද නැද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. මොකද මෙහෙ දැන් මම මේ මගේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී මගේ රිසල්ට්ස් මගේ A level රිසල්ට්ස් අපි යුනි ඇසිස්ට් එකට දෙන්න ඕන. ඒ දීලා ඒගොල්ලෝ මගේ ලංකාවේ රිසල්ට් එක ජර්මන් රිසල්ට් එකක් විදියට ඒගොල්ලෝ කන්වර්ට් කරනවා. ඒ කියන්නේ මෙහි ග්‍රේඩින් සිස්ටම් එකේ විදිහට මගේ රිසල්ට් එක කන්වර්ට් කරනවා. එතකොට මෙහි යුනිවර්සිටිස් වලින් බලන්නේ ඒ අර යුනි ඇසිස්ට් එකෙන් ඔයාට දීපු ජර්මන් ග්‍රේඩින් සිස්ටම් එක තමා ජර්මන් ග්‍රේඩ් එක තමා මේගොල්ලෝ මෙහි යුනිවර්සිටිස් වලින් ඔයාව ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ ඕනම රටකට යන්න ඉන්නවා නම් ඔයා A level හරි මම රට යන්න ඉන්නවා කියලා හිතාගෙන A levels කියන්නේ එහෙම ලොකු ගාණක් නැතුව කරන්න එපා. ඒක හොඳට පාස් වෙන්න. ඒ හොඳට පාස් වුණොත් තමයි ඔයාට මෙහෙත් ස්ටඩි කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අර ලෝ ස්කෝර්ස් තියෙන අයව මොකද මගේ ප්‍රෝග්‍රෑම් එක රිස්ට්‍රික්ටඩ් එකක්. එතකොට ඒගොල්ලෝ ගන්නේ 25 දෙනයි non EU. ඒ කියන්නේ EU countries වලින් නැතුව ගන්නේ ළමයි 25 දෙනයි. ඉතින් ඔයාට ඒ 25 දෙනා ඇතුළට එන්න නම් ඒක බිස්නස් රිලේටඩ් එකක් වෙලත් ඒ 25 දෙනා ඇතුළට එන්න නම් ඔයාට නෝමලි ජර්මන් ග්‍රේඩින් සිස්ටම් එකට අනුව ඔයාට හයි ග්‍රේඩ් එකක් තියෙන්න ඕන. ඉතින් මම බිලීව් කරන දෙයක් තමයි ඔයා ලංකාවේ ලෙවල් හොඳට පාස් වෙලා තියෙනවා නම් මෙහෙට ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. හැබැයි A levels මෙහෙට කම්පල්සරි. ඊට මන් දන්නේ නැහැ මම දන්න විදිහට A levels නැතුව ෆවුන්ඩේෂන් කරලා ඒ කියන්නේ O level කරලා ෆවුන්ඩේෂන් කළා මෙහෙට එන්න බෑ. අනිවාර්යෙන් ඔයාට A levels තියෙන්න ඕන. O level and foundation මෙහෙ වැලිඩ් නැහැ. ඊට පස්සේ අහලා තියෙනවා වීසා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න මොනවාද කියලා. වීසා ඉන්ටර්විව් එකේදී මගෙන් නම් ගොඩක් ප්‍රශ්න ඇහුවා. ඒ කියන්නේ මම ඇයි ජර්මනියට යන්නේ, ඇයි මම ඒ ප්‍රෝග්‍රෑම් එකම සිලෙක්ට් කරගත්තේ, ඇයි මම ඒ යුනිවර්සිටි එකම සිලෙක්ට් කරගත්තේ, ඊට පස්සේ මට ස්පොන්සර් කරනවද, එහෙම නැත්නම් මගේ ෆයිනෑන්ෂල් පාර්ට්නර් කවුද, කියන්නේ මට ෆයිනෑන්ෂල් පෙන්වන්නේ කවුද, මගේ අම්මා තාත්තා මොනවද කරන්නේ, ඊට පස්සේ මට සිබ්ලින්ග්ස් ඉන්නවද, ඒගොල්ලෝ කොහෙද ඉන්නේ, ඒගොල්ලෝ මොනවද කරන්නේ, ඊට පස්සේ මගෙන් ඇහුවා ආපහු ලංකාවට එනවද, ලංකාවට ඇවිල්ලා මොනවද කරන්නේ, ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඇහුවා. උගොල්ලෝ අර මොටිවේෂන් ලෙටර් එකක් ලියනවනේ වීසා ඉන්ටර්විව් එකට යන්න කලින්. එතකොට ඒ මොටිවේෂන් ලෙටර් එකේ තියෙන හැමදේම වගේ ඒගොල්ලෝ අහනවා. ඉතින් ඔයා මොටිවේෂන් ලෙටර් එක ලියද්දි ඒ හැමදේම පොඩක් නැචරල් විදිහට ලියන්න. නිකන් අර ආටිෆිෂල් විදිහට එහෙම ලියන්න එපා. මම අපහු ලංකාවට එනවා, ලංකාවට ඇවිත් මුකුත් කරන්න නැතුව එහෙම ඉන්න බෑනේ. ඒක නිසා ලංකාවට ඇවිල්ලා ඔයාට ජොබ් ඔපචුනිටි එකක් තියෙනවා නම් එහෙම ඒ ජොබ් ඔපචුනිටිස් ඒ ඔක්කොම ඇප්ලයි කරන්න මොටිවේෂන් ලෙටර් එකේදී. මම මේ කියන්නේ මේ වීසා ඉන්ටර්විව් එකට යන්න කලින් ඔයා ලියන මොටිවේෂන් ලෙටර් එක ගැන. ඉතින් ඔයා මේ මොටිවේෂන් ලෙටර් එකේ ලියන ගොඩක් දේවල් ඒගොල්ලෝ අහනවා. ඊට පස්සේ අහලා තියෙනවා ක්ලාස්මේට්ස් ගැන. මෙහි ක්ලාස්මේට්ස් and මෙහි people කොහමද, මිනිස්සු කොහමද කියලා. මට දැනට මට කිසිම රේසිස් ප්‍රශ්නකට එහෙම මුහුණ දෙන්න හම්බුන්නේ නැහැ. මං හිතන්නේ මං ඉන්න සිටි එක හරි චූටි සිටි, ඒ කියන්නේ චූටි සිටි එකක් නිසා. මට දැනට එහෙම රේසිස් ප්‍රශ්නයකට මුහුණ දෙන්න හම්බුන්නේ නැහැ. මගේ ක්ලාස්මේට්ස්ලත් හරිම, ඒ කියන්නේ මගේ ක්ලාස් එකේ
ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා මම දන්න විදිය මට මතක විදියට ජර්මන් අය හිටිය 4 දෙනයි. ඒ 4 දෙනාගෙනුත් දෙන්නෙක් ගියා. දෙන්නයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. ක්ලාස්මේට්ස්ලා හැමෝම හොඳයි. හැමෝම ඔයත් එක්ක කතා කරනවා. ඔයා කියන්නේ ඔයා ඉන්ටරැක්ට් වෙනවා නම් හැමෝත් එක්කම අවුට්ගෝයින් පර්සනැලිටි එකක් තියෙනවා නම් මෙහෙ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙ මෙහෙ මිනිස්සු ගත්තාමත් මට හම්බෙච්ච මිනිස්සු හරිම හොඳයි. මට එහෙම කිසිම ප්‍රශ්නයක් දැනට වෙලා නැහැ. ඔව් ඒක තමා කියන්න තියෙන්නේ. ඊට පස්සේ මගෙන් අහලා තියෙනවා මේක මගේ ලාස්ට් ක්වෙස්චන් එක. කොච්චර කාලයක් යනවද වීසා එක එන්න? වීසා ප්‍රොසෙස් එකට කොච්චර කාලයක් යනවද ඇප්ලයි කරන තැන ඉඳලා කියලා. මම ඇප්ලයි කරේ සෙප්ටෙම්බර් නැත්තම් ඔක්තෝබර් වල 2023. මම මෙහෙට ආවේ 2024 අප්‍රේල් වල. 2023 සෙප්ටෙම්බර් හරි ඔක්තෝබර් හරි තමයි මට මතක විදියට මම ඇප්ලයි කරේ. ඒ ඇප්ලයි කරලා යුනිවර්සිටි එකෙන් මට ඔෆර් ලෙටර් එක ආවේ ජනවරි වල. 2024 ජනුවරි වල තමා මට ඔෆර් ලෙටර් එක ආවේ. ඒ ඔෆර් ලෙටර් එක ඇවිල්ලා මට වීසා ඉන්ටර්විව් එක තිබ්බා ෆෙබ්‍රුවරි වල. ෆෙබ්‍රුවරි එන්ඩ් හරි ෆෙබ්‍රුවරි මිඩ් වගේ මට මතක විදියට මගේ වීසා ඉන්ටර්විව් එක තිබ්බේ. ඒ තියලා මට හරියටම මාසයක් ගියා මගේ වීසා එක එන්න. හරියටම මාසයක් ගියා මගේ වීසා එක එන්න. සමහරක් අයට දවස් 4න් යනවා, සමහරක් අයට දවස් 3න් යනවා, සමහරක් අයට මාස 2ක් යනවා. ඒ වගේ තියෙනවා. ඒක මම දන්නේ නැහැ ඒගොල්ලෝ ඒක කොහොමද කරන්නේ කියලා. හැබැයි ඒ වගේ තමා වෙන්නේ. normally up to 6 months වගේ යනවා. සෙප්ටෙම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඒ වගේ කාලයක් යනවා. ඉතින් ඕගොල්ලෝ ඔක්කොම ප්ලෑන් කරන්න. හරි මම මේ කාලේ තමයි ඇප්ලයි කරන්නේ. මේ කාලේ වෙද්දි මට ඔෆර් ලෙටර් එක හම්බෙයි. මේ කාලේ මම වීසා ඉන්ටර්විව් එකට යනවා. මේ කාලේ වෙද්දි මම ජර්මනියට එනවා කියලා ඔයගොල්ලෝ ඔක්කොම ඒ වගේ ප්ලෑන් කරගන්න. මාස 6ක් වගේ කාලයක් කොහොමත් යනවා ප්‍රොසෙස් එකට. ඉතින් ඒ කාලේ බලලා ඔයාගේ තියෙන ඔයා වින්ටර් එකට ඇප්ලයි කරනවා නම් next year summer එකට මම හිතන්නේ දැන් ඔක්කොම ඇප්ලිකේෂන් අරන් ඉවරයි. next year winter එකට තමයි දැන් ඇප්ලිකේෂන් ගන්න. මම හිතන්නේ ඒකත් දැන් close වෙන්න ළඟයි. November 15th වගේ එකත් close වෙනවා. ඉතින් ඔයා ඇප්ලයි කළා නැත්නම් දැන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි සේරම දේවල් ඔයාට ඉක්මනට කරගෙන යන්න වෙනවා. හැබැයි ඔයා ඇප්ලයි කළා නම් තියෙන්නේ අර වගේ කාලයක් තමයි යන්නේ. so yeah. ඉතින් ඔය විදියට තමයි මගෙන් ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බේ. මට තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසායි මම මේ ටික විතරක් සිලෙක්ට් කරගත්තේ. ඔයගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. ඒ ඔක්කොම ප්‍රශ්න කමෙන්ට් කරන්න. මට වෙලාව හම්බුන ගමන් මම ආපහු වීඩියෝ එකක් හරි නැත්නම් ඒ වලට රිප්ලයි හරි කරන්නම්. so yeah. මේ වීඩියෝ එකෙන් දැනට එච්චරයි. මම හිතනවා ඊළඟ වීඩියෝ එක ගොඩක් මේ වගේ ගොඩක් කල් ගන්න නැතුව මට වෙලාව හම්බුන ගමන් ඉක්මනින්ම වීඩියෝස් කරන්න. so yeah. ඔයගොල්ලන්ට මේක වැදගත් කියලා හිතනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයගොල්ලන්ට තව යාළුවන්ට මේක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. so yeah. So until then, bye bye. Have a great day.